ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් වයස අවුරුදු 15 ක්‍රිකට් තරගමාලාවේ දෙවන දිනේදී තර්ස්ටන් ක්‍රීඩාපිටියේ පැවැත්වෙන දඹුල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායමේ අතර තරගයේ නුවර කණ්ඩායම මේ වන විට 33 වන පන්දුරේ පන්දුවට පහර දෙමින් සිටින්නේ. ඔවුන් කඩලු 8ක් දැවී ලකුණු 115ක් මේ වන විට ලබාගෙන තිබෙනවා. සවිත විතානගේ කණ්ඩායමේ සාර්ථක ප්‍රතිකරු ලෙස මෙතෙක් වාර්තා වන අතර ඔහු ලකුණු 27ක් ලබා ගන්නට සමත් වුණා. එවැගේම සනිරු අනුහස් ලකුණු 18ක් ලබා ගත්තා. මේ වනවිට පිටියේ නොදවී ක්‍රීඩා කරමින් සිටින කණ්ඩායමේ නායක ලකිඳු මුවෙල් ලකුණු 7ක් ලබාගෙන තවමත් නොදවී ක්‍රීඩා කරනවා. ඔහු සමගින් තුනුල්ක රාජපක්ෂයි ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් ඉන්නේ. පන්දු යැවීමේදී කඩලු 3ක් දවා ගන්නට යුමාල් එගොඩගේ සමත් වුණා. ඒ සඳහා ඔහු ලකුණු 29ක් පමණයි ලබා දුන්නේ. ඒ වගේම පබසර වනසිංහ ලකුණු 21කට කඩලු 2ක් දවා ගන්නට සමත් වුණා. ඒ අනුව මහනුවර කණ්ඩායම කාසේ වාසය දිනා පළමු පන්දුවට පහර දෙමින් කඩලු 8ක් දැවී ලකුණු 115ක් මෙවන් විට ලබා තිබෙනවා.